හෙලෝ ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. Welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අදත් creative sentence pattern එකක් අරගෙන මං ඇවිල්ලා ඉන්නවා. I'm fond of. ඉතින් I'm fond of කියලා කියන්නේ මං ආසයි. ඉතින් අපි කොහොමද මේ I'm fond of කියන pattern එක use කරලා creative sentences නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලා පාවිච්චි කරේ I like කියන දේ නම් ඉතින් ඔයාලට පුළුවන් දැන් I'm fond of කියලා පාවිච්චි කරන්න. ඉතින් sentence structure එක තමයි I'm fond of ing verb object. ඉතින් හරිම ලේසි. I'm fond of කියන්නේ අපේ sentence pattern එක. ඊට පස්සේ ing verb එක. ඊට පස්සේ object එක අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට sentence create කරන්න පුළුවන් මේ structure එක යොදාගෙන. I'm fond of riding bicycle. මම bicycle පදින්න ආසයි. I'm fond of singing songs. මම සින්දු කියන්න ආසයි. ඉතින් අපි හැමතිස්සෙම මේ I'm fond of කියන අපේ pattern එක මුලින් ගන්න ඕන. ඊට පස්සේ ing verb එක, ඊට පස්සේ object එක. ඉතින් බලන්න මේක කොච්චර ලේසිද කියලා. ඉතින් I'm fond of ing verb object. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් creative sentences නිර්මාණය කරගන්න මේ sentence pattern එක use කරලා. ඉතින් අපි තව examples අරගෙන බලමු අපි කොහොමද මේ pattern එක use කරලා අපි හදන්නේ කියලා. I'm fond of reading books. මම පොත් කියවන්න ආසයි. I'm fond of making cakes. මම කේක් හදන්න ආසයි. ඉතින් I'm fond of කියන අපේ pattern එක අපි ඉස්සරහට ගන්න ඕනේ. ඊට පස්සේ ing verb එක, ඊට පස්සේ object එක. ඉතින් හරිම ලේසි, හරිම ලස්සනයි මේ pattern එක යොදාගෙන අපි වාක්‍ය හදනකොට. ඉතින් I like වල පාවිච්චි කරා නම් ඉතින් දැන් පාවිච්චි කරන්න පුළුවන් මේ I'm fond of කියන pattern එක. ඉතින් හරිම ලස්සනයි sentences මේ pattern එක use කරලා create කරද්දී. ඉතින් මේක තමයි අද මගේ lesson එක. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි ඉස්සරහටත් මේ වගේ valuable lessons අරගෙන නම්. ඉතින් thanks for watching. subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Don't forget to subscribe my YouTube channel.